යුගල උඩුකමානේ අනිවාර්යෙන් පේපර් වලට එනවාමයි. මේ පාර යුගල උඩුකම සහිත ප්‍රශ්නයක් එනවා. හරි? අනිවාර්යෙන් එනවා. හරි? අපි හැබැයි හැමෝම වරද්ද ගන්නෙත් මොකද්ද? යුගල උඩුකම. වරද්ද ගන්න එක හේතුවක් කියන්නම්. යුගල උඩුකම දානකොට අනිවාර්යයෙන්ම යුගල උඩුකම එන වාක්‍යයක් ලියන්න නෑනේ. මොකද කරන්නේ? එන එක විරාම ලකුණ දාන්න. ලිව්වොත් එහෙමනම් මේ කියන කෙනා අනිවාර්යෙන් ඉන්න ඕනද නැද්ද? ඉන්න ඕන. හරි? දැන් හිටියා ඇති පන්තියට යමු. දැන් මේකේ යුගල උඩුකමක් දාන්න පුළුවන්ද නැද්ද? බෑ. මේක දාන්න බෑ. දැන් හිටියා ඇති පන්තියට යමු. ගුරුතුමා කිව්වේ කිව්වනම් ගුරුතුමා හිටියා නම් මෙතන මේක දාන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි දැන් මේකට දාන්න බෑ. ඇයි? කිව්වේ කවුද දන්නේ? කොහෙන්ද ගත්තේ මන් දන්නේ නේ? හැබැයි බලන්නකෝ කවුද අර එන්නේ නංගි කෑ ගැසුවාය. කවුරු හරි කියපු දෙයක් නේ? මේකේ කියන කෙනා කවුද? නංගි. කලබල වෙනවද? හැබැයි මෙතනට නංගි කිව්වේ මොකද්ද? කවුද අර එන්නේ නංගි කෑ ගැසුවාය. කියන්න බලන්න. කවුද අර එන්නේ? එතකොට මොනවාද අපි දාන්නේ ඉගෙනගෙන තියෙනවා. යුගල උඩුකම. කොතනින්ද පටන් ගන්නෙ? කවුද කියන දනේ. කවුද අර එන්නේ නම් දැන් මෙතනට දානවද? නංගි ළඟට නේද? කවුද? නංගි ළඟට කියන අයත් උස්සන්න. නංගි ළඟට දාන්නේ නෑ නංගි තමයි කිව්වේ. කවුද අර එන්නේ? නංගි කෑ ගැසුවායි තිතයි. හැබැයි තව විරාම ලකුණ අපෙතන්ට එන්න ඕන. මොකද්ද නංගි කියන්නේ? කවුද අර එන්නේ? අහන්නේ මොකද්ද? ප්‍රශ්නයක්. අහන්නේ මොකද්ද? ප්‍රශ්නයක්. එහෙනම් මෙතනට ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙනවා. අන්න දැම්මේ නැති අය දැන් තේරෙනවද වැඩේ? අපි හොඳට කියවන්න ඕනේ ප්‍රශ්නයක් නේ. එතකොට මෙතන විරාම ලකුණු කීයක් ආවද අලුතෙන්? යුගල උඩුකම ප්‍රශ්නාර්ථ ලකුණ තිත. කවුද අර එන්නේ? නංගි කෑ ගැසුවාය. හරිනේ? තේරුණාද නැද්ද? තේරුණා. හරි දාගන්න ප්‍රශ්නාර්ථ ලකුණේ. මේ බලන්න අපි ඔක්කොම යාළුවෝ යනුවෙන් තරිඳු වැල්ලේ ලිව්වේ. දැන් තරිඳු කියපු දෙයක්ද මේ? නෙතු කි නෙවෙයි කවුද? රිලුමි. මේ තරිඳු කිව්ව දෙයක්ද? නෑ තරිඳු මොනවද කරලා තියෙන්නේ? ලියලා. තරිඳු මොනවද කරලා තියෙන්නේ? ලියලා. එහෙනම් අපි ඔක්කොම යාළුවෝ යනුවෙන් තරිඳු වැල්ලේ ලිව්වේ. එහෙනම් අපි ලියපු එක කරක් දානවද නැද්ද යුගල උඩුකම? දානවද නැද්ද ළමයි? දානවා. ඒක හොඳට මතක තියාගන්න. අපි ඔක්කොම යාළුවෝ යනුවෙන් තරිඳු වැල්ලේ ලිව්වේ. එහෙනම් අපි ඔක්කොම යාළුවෝ. තරිඳු ලිව්වේ මොකද්ද? අපි ඔක්කොම යාළුවෝ යනුවෙන් තරිඳු වැල්ලේ ලිව්වේ. මෙතනට එනවා එහෙනම් යුගල උඩුකම දෙකයි තිතයි. මේක අර මුහුදු වෙරළට චාරිකාවක් පොතේ තියෙනවා. නේ? කවුද වැල්ලේ ලිව්වේ? තරිඳුම වැල්ලේ ලියනවා. මනුක හරි තරිඳු හරි.